මීට කලින් අපි දියවැඩිය රෝගය ගැන පළමු පරිච්ඡේදයේ අපි ඉතාමත් වැදගත් කාරණා රැසක් අපි කතා කරා. ඉතින් අදත් අපි දකුණු කොළඹ ශිෂ්‍යන රෝහලේ දියවැඩියා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය නිරංජලා මීගොඩ විතානගේ වෛද්‍යතුමිය අද අපිත් සමග අදත් රැඳෙනවා. එදා කතා කරපු දේවල් වල ඉතුරු කොටස අද අපි කතා කරන්න සූදානම් වෙලා සිටිනවා වෛද්‍යතුමියනි. අපි වෛද්‍යතුමිනේ චිකිත්සාව සහ වැරදි මත කියන මාතෘකාව යටතේ මම ප්‍රශ්න කිහිපයක් පැහැදිලි කරන්න සූදානම් වෛද්‍යතුමියනි. අපි ඉන්සුලින් සැබවින්ම අනතුරුදායකද නැත්නම් ඇබ්බැහි වෙන සුළුද යම් පුද්ගලයෙක් ඉන්සුලින් භාවිතයට ගැනීම ආරම්භ කළ යුත්තේ කුමන අවස්ථාවකදීද වෛද්‍යතුමියනි? මම හිතන්නේ ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද ඉන්සුලින් ගැන බොහෝමයක් දුර්මත තියෙනවා. ඉන්සුලින් පාවිච්චිය පටන් ගන්න ඕනේ කොයි වෙලාවද කියන එක අපිට හැම රෝගියෙක් සම්බන්ධයෙන්ම කියන්නට බෑ එහෙම නිශ්චිත කාල පරාසයක්. මා කිව්වා කලින් වතාවේදී පළමු කාණ්ඩයේදී වැඩියාවෙන් පෙළෙන අයට රෝග තත්ත්වය දැනගත් දවසේ ඉඳලම ඉන්සුලින් ප්‍රතිකාරමයට යන්නට වෙනවා කියලා. මොකද ඒ අයගේ රුධිරයේ ඉන්සුලින් මට්ටම ඉතාමත්ම අඩුයි. එහෙමත් නැත්නම් ඉන්සුලින් කොහෙත්ම නිෂ්පාදනය වෙන්නේ නැහැ. නමුත් දෙවැනි කාණ්ඩයේ අයගේ එහෙම නෙමෙයි. මූලිකව තියෙන්නේ දියවැඩියාව ඒ අයගේ තත්ත්වයේදී තියෙන්නේ ඉන්සුලින් වලට දේහයේ ප්‍රතිරෝධයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රතිරෝධය නිසා ඉන්සුලින් තිබුණත් ඉන්සුලින් වලට හරියට වැඩ කරගන්නට බෑ. නමුත් මේ කාණ්ඩයේ අයට මූලිකව පෙති වර්ග භාවිතා කරන්නට පුළුවන්. පෙති වලින් රුධිරයේ සීනි මට්ටම මනාව පාලනය කරගන්නට පුළුවන්. නම් යම් අවස්ථාවක් එනවා මේ දෙවැනි කාණ්ඩයේ දියවැඩියාවෙන් පෙළෙන අයටත් ඉන්සුලින් අවශ්‍ය වෙන. ඒ අවශ්‍ය වෙන අවස්ථාව කවදද කියලා අපිට කිසිම කෙනෙක් දිහා බලලා කියන්නට බෑ. මේ තත්ත්වය කාලයක් තිස්සේ පවතිනකොට ඇතැම් අයට මේ කාලයක් කියන එක කෙටි කාලයක් වෙන්නට පුළුවන්. මාස ගණනාවක් වෙන්න පුළුවන්, අවුරුදු කිහිපයක් වෙන්නට පුළුවන්. නමුත් සමහර රෝගීන් අවුරුදු 30ක් 40ක් පෙති භාවිතා කරනවා. රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය කරගෙන ඉන්නවා. ඇතැම් අයට ජීවිත කාලෙම ප්‍රතිකාරම සඳහා පෙති පමණයි අවශ්‍ය වෙන්නේ. ඉන්සුලින් අවශ්‍ය වෙන්නේම නැහැ. ඉතින් මේ රෝගය කොපමණ වේගයකින් උත්සන්න වෙනවද කියන කාරණාව මත තමයි ඒක වෙනස් වෙන්නේ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඉතින් ඉන්සුලින් භාවිතය ගැන ඔබ කීපයක් කාරණා ඇහුවා ඉන්සුලින් ඇබ්බැහි වීමක්ද කියලා. එහෙම නැහැ. ඉන්සුලින් කියන එක අපි ඕනෑ තරම් කෙටි කාලිනව භාවිතා කරනවා සමහර රෝගීන්ට. සමහර වෙලාවට ගර්භණී සමයේදී දියවැඩියාව හැදෙන අය ඉන්නවා. ඊට සුලභයි ගර්භණී සමයේ දියවැඩියාව කියන තත්වය. ඒ කාලේදී අපි ඉන්සුලින් පමණයි භාවිතා කරන්නේ. මොකද ඉන්සුලින් ප්‍රතිකාරමය මවටත් කලලයටත් ඉතාමත්ම ආරක්ෂාකාරී නිසා. පෙති වර්ග කිසිවක් ඒ කාලේදී භාවිතා කරන්නටත් බැරි නිසා. ඉතින් ඒ කාලේදී ඉන්සුලින් භාවිතා කරලා දරු ප්‍රසූතියෙන් පසුව ඉතාම පහසුවෙන් නැවත පෙතිවලට යොමු වෙන්නට පුළුවන්. එතකොට එහිදී කිසිම ඇබ්බැහි වීමක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම තමයි මනාව පෙතිවලින් පාලනය කරගෙන ඉන්න කාලේදී සමහර වෙලාවට ශල්‍ය කර්මයකට රෝහල්ගත වෙනවා. එහෙමත් නැත්නම් හෘදයාබාධයක් අංශභාග ස්වභාවයක් වගේ තත්වයකදී රෝහල්ගත වෙනවා. ඉතින් මා ඔබට කලින් කිව්වා රෝහල්ගත වුණාම ඇත්තටම මේ ආතතිය සහ වෙනත් නොයෙකුත් කාරණා නිසා සීනි පාලනය ඉතාමත්ම අපහසු වෙනවා. එහෙමත් නැත්නම් අපිට ඉතාම හොඳ සීනි පාලනයක් අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම ශල්‍ය කර්මවලට රෝගීන් යොමු වෙද්දී. එසේ නැති වුණොත් එයාගේ තුවාල සුළු වීම ප්‍රමාද වෙන්නට පුළුවන්. තුවාලවලට විස බීජ යන්නට පුළුවන්. මේ වගේ නොයෙකුත් ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ කාලේදී බොහෝ විට වෛද්‍යවරු ඉන්සුලින් භාවිතා කරන්න පෙළඹෙනවා. මොකද පාලනය ඉතාම පහසු වෙන හින්දා. ඉතින් එවැනි රෝග තත්ත්වවලදීත් ඉන්සුලින් භාවිතා කරලා රෝගියා රෝහලෙන් පිට වෙලා යනකොට බොහෝ විට නැවත පෙතිවලට යොමු කරනවා. පෙතිවලින් එයාගේ පාලනය මනාව කලින් ගෙනච්ච කෙනෙක් නිසා. නමුත් බොහෝ විට අපට ඉන්සුලින් භාවිතා කරන්න පටන් ගන්න සිද්ධ වෙන්නේ පෙති භාවිතා කරලා මේ පෙතිවලින් ලැබෙන ප්‍රතිඵලය ලැබිලා ඉවරයි. කොපමණ පෙති භාවිතා කරත් රුධිරයේ සීනි මට්ටම අඩු වෙන්නේ නැති අවස්ථාවක් එනවා. ඒ කියන්නේ අග්න්‍යාශයේ ඉන්සුලින් නිෂ්පාදනය කරන බීටා කියන සෛල කොටස සම්පූර්ණයෙන් වගේ විනාශ වෙලා ගිහිල්ලා. රෝගයේ අගභාගය. ඉතින් මේ තත්වයේදී අපිට ඉන්සුලින් භාවිතා කරන්නට වෙනකොට ඔබට පැහැදිලි ඉන්සුලින් භාවිතා කරලා අපිට ඉන්සුලින් නැවැත්තුවොත් නැවතත් රෝගය පාලනයෙන් ගිලිහෙනවා. ඉතින් එවැනි තත්වයකදී ඉන්සුලින් භාවිතය ආරම්භ කරන රෝගියෙකුට දිගින් දිගටම ඉන්සුලින් වල ඉන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒක ඇබ්බැහි වීමක් නිසා නෙවෙයි ඒ රෝගයට බෙහෙත් පෙති අහන්නේ නැති නිසා. ඉතින් එතකොට දෙන්න තියෙන හොඳම ප්‍රතිකර්මය ඉන්සුලින්. ඉතින් ඉන්සුලින් භාවිතය පටන් ගත්තාම අපි දිගටම ඉන්සුලින් භාවිතා කරන්න උපදෙස් දෙනවා. ඉතින් රෝගියා අකමැති වෙලා සමහර වෙලාවට ඉන්සුලින් නවත්තලා නැවත පෙතිවලට යන අවස්ථා තියෙනවා. නමුත් එහිදී රෝගියාගේ පාලනය නැති වෙන්නට පුළුවන්. ඉතින් අපිට මේ පෙතිවලින්ද ඉන්සුලින් වලින්ද රෝගය පාලනය කරන්න කියන එක අදාළ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ කෙසේ හෝ රුධිරයේ සීනි මට්ටම
සාමාන්‍ය පරාසය පවත්වා ගැනීම. ඒ පරාසය පවත්වාගෙන ඉන්නවා නම් රෝගියාට නොයෙකුත් සංකූලතාවයන්ගෙන් බේරිලා නිරෝගීව ජීවත් වෙන්නට පුළුවන්. ඉතින් ඉන්සුලින් කියන්නේ ඒකට තියෙන විශාලම ආධාරය. හොඳම ආධාරයක්. ඇත්තටම හුඟක් දෙනා ඉන්සුලින් වලට බිය වුණාට. ඇතරම ගොඩක් වැරදි මතයක තමයි ගොඩක් දෙනා ඉඳලා තියෙන්නේ නේද වෛද්‍ය? පැහැදිලිවම. ඉතාමත් පැහැදිලි. වෛද්‍යතුමියනි, දියවැඩියාව සඳහා වන ඖෂධ ජීවිත කාලය පුරාම භාවිතා කිරීමට සිදුවේ යයි සිතා බොහෝ දෙනා ඖෂධ භාවිතයෙන් වැළකී සිටිනවා. ඉතින් මේක ඇත්තක්ද වෛද්‍යතුමනි? මේක කරන එක හරිද? දියවැඩියාව කියන්නේ ජීවිත කාලයම ප්‍රතිකර්ම ගත යුතු රෝගයක්. දියවැඩියාව කියන එක සුව වෙන්නේ නැහැ. මම කලිනුත් කීවා පාලනය පමණයි වෙන්නේ. ඉතින් පාලනය කරගන්නට නම් ජීවිත කාලය පුරාම ඖෂධ ගන්නට ඕනේ. ඒක පෙති වෙන්නට පුළුවන්, ඉන්සියුලින් වෙන්නට පුළුවන්. කුමන හෝ ඖෂධයකින් රුධිරයේ සීනි මට්ටම අපිට පාලනය කරගෙන තියාගන්නට සිද්ධ වෙනවා. ඇතැම් දුර්ලභ අවස්ථා තියෙනවා මූලික අවධියේදී. එහෙමත් නැත්නම් ඊටාම සුළු වශයෙන් දියවැඩියා රෝගයේ තියෙන කෙනෙකුට. එහෙමත් නැත්නම් ඇතැම් බෙහෙත් වර්ග ගැනීමේදී ස්ටිරොයිඩ් කාණ්ඩයේ බෙහෙත් වර්ග ගන්නකොට රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ගර්භණී සමයේදී සීනි මට්ටම වැඩි වෙන්නට පුළුවන්. එවැනි අයට ඒ හේතුකාරකය ඉවත් වුණාට පස්සේ සීනි මට්ටම නැවත යථා තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවලදී දිගින් දිගට ප්‍රතිකර්ම ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ වෙන හේතුවක් නැතුව සෑදෙන දියවැඩියා රෝගයට ජීවිත කාලය පුරාම බෙහෙත් පාවිච්චි කරන්නට ඕනේ. ඉතින් ජීවිත කාලයේම බෙහෙත් පාවිච්චි කරන්න වෙනවා කියලා බෙහෙත් නොගෙන සිටීමෙන් දියවැඩියාවට පමණක් නෙවෙයි. ඒ නිසා ඇතිවෙන පාලනයක් නැතිවීම නිසා ඇතිවන සංකූලතා සමූහයටත් එක්ක තමයි කවදා හරි බෙහෙත් පාවිච්චි කරන්නට වෙන්නේ. කියන්නේ දියවැඩියාව පාලනයක් නැතුව ඉන්නකොට එයාට හෘදයාබාධ හැදෙන අවදානම එනවා. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙලා ඒ සම්බන්ධයෙන් නොයෙකුත් සංකූලතා ඇති වෙනවා. ස්නායුමිය යන්නට පුළුවන්. ඒ නිසා කකුල් වල තුවාල හැදිලා එහෙමත් නැත්නම් ඇඟිලි වල නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා ඇඟිලි කපන්නට පවා සිද්ධ වෙන්නට පුළුවන්. වකුගඩු හානි වෙන්නට පුළුවන්. එතකොට ඒ වෙන වෙන කාරණා වලට වෙන වෙනම බෙහෙත් විශාල තොගයක් ගන්නට සිද්ධ වෙනවා. ඉතින් දියවැඩියාව පාලනය කර ගැනීමෙන් ඒ සංකූලතාවයන් වළක්වා ගන්නට හැකි වෙනවා. ඒ නිසා මේ ගන්නට කවදා හරි සිදුවෙන මහ විශාල බෙහෙත් ප්‍රමාණයෙන් බේරෙන්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා දියවැඩියාව පාලනය කරගන්න මුලින් ඉඳලම ප්‍රතිකර්ම ටික නිසියාකාරයෙන් ගැනීම තමයි නුවණට හුරු සහ නිවැරදිම ක්‍රමය. අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි ඉතාමත් පැහැදිලි. ඒ වගේම වෛද්‍යතුමනි දියවැඩියා තත්ත්වය පාලනය නොකළහොත් අනාගතයේදී බරපතල සෞඛ්‍ය අවදානම් තත්ත්වයකට මුහුණ පාන්නට සිදු වෙනවා නේද වෛද්‍යතුමියනි? ඔව් දැන් විස්තර කළේ ටික තමයි මම හිතන්නේ. අනාගතයේදී නොයෙකුත් සංකූලතාවයන් නැති වෙනවා. පාලනය කරගත්තේ නැත්නම් ඉසේ සිට පාදාන්තය දක්වාම විශේෂයෙන්ම ඇස් ගැන මේ වෙලාවේ සඳහන් කරේ නැහැ. ඇස් වල අඩු වයසෙන් සුද එන්නට පුළුවන්. කැටරැක් කියලා කියන හැමදෙනාම දන්න තත්ත්වය. ඒ වගේම ඇස් ඇතුලේ රුධිර වාහිනී පිපිරිලා එන ලේ ගැලීම් නිසා ලේස කරන්නට පවා සිද්ධ වෙන්නට පුළුවන්. ඒකට ඩයබටික් රෙටිනොපති කියනවා. කෙලවර වන්නේ අන්ධභාවයෙන්. ඊළඟට හෘදයාබාධ, අංශභාග හැදෙන අවදානම, බාහිරව තියෙන රුධිර වාහිනී වල ඇතිවන නොයෙකුත් සංකූලතා නිසා දෙපා වලට රුධිරය ගමන අඩු වෙලා තුවාල සෑදිලා කකුල් කපා ඉවත් කරන්නට සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම නොයෙකුත් ආසාදන ඇතිවීමේ අවදානම වැඩි දියවැඩියා රෝගීන්ට. මොකද එයාගේ රුධිරයේ සීනි මට්ටම වැඩි නිසා බොහොම පහසුවෙන් බැක්ටීරියා, දිලීර ආසාදන නොයෙකුත් දේවල් එනවා. ඉතින් බොහෝ විට දියවැඩියාවෙන් පෙළෙන අයට දිලීර ආසාදන එහෙම සුලභයි. ඒ වගේම තමයි මුත්‍රා ආසාදන, ශරීරය පුරා එන විසර ගෙඩි නොයෙකුත් ගැටලු. ඉතින් මේ හැමදේම වළක්ව ගන්නට තියෙන හොඳම පිළියම තමයි සීනි මට්ටම හොඳින් පාලනය කරගෙන ජීවත් වීම. ජීවත් වෙන එක නේද වෛද්‍යතුමනි? ඉතාමත් පැහැදිලි වෛද්‍යතුමනි. ඒ වගේම වෛද්‍යතුමනි අපේ පවුල ආකල්ප සහ ප්‍රායෝගික උපදෙස් කියන මාතෘකාව යටතේ මම ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරනවා. වෛද්‍යතුමියනි, පවුලේ දියවැඩියා තත්ත්වයේ පසුවන සමාජිකයෙකුට වෙනස් බවක් නොහැඟෙන පරිදි සහාය විය හැකි වන්නේ කෙසේද? ඒක මම හිතන්නේ අඩුවෙන් කතා කරන වැඩි වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක්. මොකද දියවැඩියාව කියන එක තනියෙන් පුද්ගලයෙකුට බලපාන රෝගයක් නෙමෙයි. ඒ පවුලේ මවට පියාට කාට හෝ මේ රෝගය තියෙනකොට ඒක මුළු පවුලේම හැමදිනාටම ඇතිවන බලපෑමක්. කෙනෙක් රෝගී වෙලා ඉන්නකොට මා කිව්වා වගේ ඒක නිසා නොයෙකුත් සංකූලතා ඇති වෙන්නට පුළුවන්. අපිට හිතා ගන්න පුළුවන් නේ ගෙදරින් අම්මා තාත්තට අංශභාගී හැදුනොත්, එහෙම නැත්නම් හෘදයාබාධයක් හැදුනොත්, එහෙම නැත්නම් කකුලක් කපන්න සිද්ධ වුණොත් පවුලේ අනිත් අයට කොයිතරම් බරපතල ගැටලු සමූහයකට මුහුණ දෙන්න වෙනවද කියලා. ඉතින් ඒ නිසා මේක පාලනයේදී ඇත්තටම මුළු පවුලම එකතු වෙලා ඒ කෙනාට උදව් කරන්නට ඕනේ. ඉතින් විශේෂයෙන්ම දියවැඩියා තියෙනකොට මම හිතන්නේ එයාට අධික ලෙස පැණි රස තියෙන ආහාර ගැනීම සුදුසු නෑ. ඉතින් ඒක පවුලේ අනිත් අය බොහෝ විට මේ
පැණිබීම වර්ගෙම නිතර නිවසට ගේනවා නම් මේ කෙනාටත් බොන්නට අදහසක් පහළ වෙන්නට පුළුවන්. ඉතින් පැණිබීම වර්ග ඇත්තටම මම නම් වශයෙන් සඳහන් නොකරත් බොහොමයක් තියෙනවා. ඉතින් මේ කාබනේටඩ් ඩ්‍රින්ක්ස් කියලා අපිට කියන්න පුළුවන් ඒ වගේ දේවල්. ඒ වගේම බීම පළතුරු බීම සහ යුෂනෝයිකුත් බෝතල් කරපු ඒවා මේවයි අධික සීනි ප්‍රමාණයක් අන්තර්ගතයි. ඉතින් මෙවැනි දේවල් නිවසට ගෙනීමත් හොඳ නැහැ. ඇත්තටම දියවැඩියා රෝගියෙක් ඉන්නවා නම් මොකද ඇත්තටම දියවැඩියාව කෙනෙකුට තියෙනවා කියන්නේ ඒ පවුලේ මවට පියාට තියෙනවා කියන්නේ දරුවෙකුටත් හැදෙන්නට ඕන තරම් අවදානම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අයත් ඒ ආහාර වලින් වැළකීලා ඉන්න කිතාම හොඳයි. ඉතින් ඔය අතුරු පස සඳහා භාවිතා කරන පුඩින් කේක් වැනි නොයෙකුත් දේවල් වටලප්පම් මේ වගේ දේවල් වලත් අධික ලෙස සීනි අන්තර්ගත වෙනවා. ඉතින් එවැනි දේවල් පවුලේ හැම කෙනෙකුටම ඉතින් මන්ද වශයෙන් ආහාරයට ගැනීම සහ නිතර ආහාරයට නොගැනීම කියන දේ හොඳයි. ඉතින් නිවසට ගෙනාවොත් මේවා නිතර දියවැඩියාව තියෙන කෙනාටත් මේවා කන්නට හිතෙනවා. ඉතින් ඒ අයටත් කරන උදව්වක් සහ Tamanටම කරගන්න උදව්වක්. මොකද පවුලේත් මේ රෝගේ වැළඳීමේ අවධානයෙන් පසු වෙන නිසා. අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි ඉතාමත් පැහැදිලි. ඒ වගේම ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා වෛද්‍යතුමනි. දියවැඩියාව පාලනය කිරීමට උත්සාහ දැරීම දිගු කාලීනව ලැබෙන දඬුවමක් ලෙස සැලකෙන පුද්ගලයන්ට ඔබ ලබා දෙන පණිවිඩය කුමක්ද වෛද්‍යතුමනි? ඇත්තටම හුඟක් අය හිතනවා දියවැඩියාවෙන් පෙළෙන අයට ඉන්සුලින් පටන් ගන්න වීම දඬුවමක් කියලා. ඇත්තටම ප්‍රතිකර්ම භාවිතා කරන්නට සිදුවීම දඬුවමක් නෙවෙයි. එතකොට පෙති අහන්නේ නැත්නම් ඒ කෙනෙකුට ඉන්සුලින් පටන් ගන්න ඒ කෙනාට කරන දඬුවමක් හැටියට නෙමෙයි. ඒ කෙනාට සිද්ධ වෙන හොඳම දේ බොහෝ විට මම කියනවා මගේ රෝගීන්ට ඉන්සුලින් වලට යන්නට සිද්ධ වෙන එක සහ ඔයා ඒකට එකඟ වීම ඔයා අද දවසේ ගත්ත හොඳම තීරණය කියලා හිතන්න කියලා. මොකද රෝගය පාලනය කර ගැනීමෙන් නොයෙකුත් අතුරු ප්‍රශ්න වලින් බේරෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ තත්වයක් වළක්වා ගැනීමේ හැකියාව තියෙද්දී ඒ වෙනුවෙන් පියවරක් ගන්න නැතුව මේක තමුන්ට කරන හානියක් දඬුවමක් වගේ දෙයක් කල්පනා කරනවා නම් ඉතින් ඒක ඉතාමත්ම වැරදි කල්පනාවක්. දියවැඩියාව රෝගය හොඳට පාලනය කරගත්තොත් ඉතින් ඒ කෙනාට ඉදිරියේදී ඇතිවන සංකූලතා සේරම වළක්වගෙන බොහොමයක් දේවල් වළක්වගෙන නිරෝගී පුද්ගලයෙක් වගේම ජීවත් වෙන්නට පුළුවන්. කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකට රෝගයත් සමග තරහ වෙලා එහෙමත් නැත්නම් රෝගය නිසා කලකිරිලා වෙනත් තීරණ ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ සහ අවශ්‍ය නැහැ. දැන් නොයෙකුත් ඉතාම සාර්ථක ප්‍රතිකර්ම විදි තියෙනවා දියවැඩියාවට. ඉතින් කිසිම අපහසුයක් එන්නේ නැති බෙහෙත් වර්ග තියෙනවා. සමහර බෙහෙත් පෙති වර්ග සමග යම් යම් ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඉතින් එහෙම තත්වයක් තියෙනකොට ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයාට කිව්වහම ඒ කෙනාට ගැළපෙන ආකාරයට ප්‍රතිකර්ම සකස් කරලා දෙනවා. ඒ වගේම තමයි දියවැඩියාව තියෙන රෝගීන් ස්ථූල අය ඉන්නවා, බොහොම කෙසඟ අය ඉන්නවා. ඉතින් ප්‍රතිකර්ම තෝරගන්නකොටත් ඒ කෙනාගේ ශරීරය දිහා බලලා තමයි අපි ප්‍රතිකර්ම පටන් ගන්නෙ. මොකද සමහර ප්‍රතිකර්ම වලට තවදුරටත් ශරීරය කෘෂ වෙනවා. ඉතින් එතකොට කෘෂ කෙනෙකුට, කෙට්ටු කෙනෙකුට ඒ පෙති වර්ග සුදුසු නැහැ. සමහර බෙහෙත් වර්ග ගැනීමේදී තරබාරු වෙනවා. ඒකට හේතුව කොහොමද වෛද්‍යතුමනි? ඇත්තටම එක එක ප්‍රතිකර්ම වල එවැනි ලක්ෂණ තියෙනවා. සමහර ප්‍රති වර්ග වලදී ආහාර රුචිය අඩු වෙනවා. ඒ වගේම සමහර ප්‍රතිකර්ම ගන්නේදී ආහාර රුචිය වැඩි වෙනවා, වැඩිපුර කන්නට හිතෙනවා. සමහර වෙලාවට සීනි මට්ටම අධික ලෙස අඩු වෙනවා නම්, කියන්නේ සමහරලාට ඉන්සුලින් භාවිතා කිරීමේදී අපි මේක දකිනවා කෙනෙක් ටිකක් තරබාරු වෙන්නට පුළුවන්. ඒකට එක හේතුවක් තමයි ඒ කෙනාට ප්‍රතිකර්ම සමහරලාට අවශ්‍ය මාත්‍රාවට වඩා බෙහෙත් දෙනවා නම් ඒ කෙනාගේ රුධිරයේ සීනි මට්ටම හුඟක් අඩු වෙන්නට පුළුවන්. හුඟක් සීනි මට්ටම අඩු වෙනකොට ඒ කෙනාට අධික කුසගින්නක් දැනෙනවා. වැඩිපුර කන්න හිතෙනවා. ඒ කෑම වැඩිපුර ගැනීම නිසා එයාගේ ශරීරය ස්ථූල වෙන්න පුළුවන්. දැන් නිසි ආකාරයට මාත්‍රාව සකස් කරගෙන ඒ කෙනාගේ ශරීරයට ගැළපෙන ආකාරයේ ප්‍රතිවර්ග භාවිතා කිරීමෙන් කිසිම ගැටලුවක් ඇති නොවේ මේ රෝගය හොඳින් පාලනය කරගන්නට පුළුවන්. වාසිත්තත් කරගන්නට පුළුවන්. ස්ථූල කෙනෙකුට නම් තමන්ගේ බර අඩු කරගන්න හේතු කරගන්න පුළුවන්. ඒ වගේම ඊටාම කෙසඟ කෙනෙක් නම් තමන්ගේ ශරීරය නැවත තමන්ට උසට සැරිලෙන බරක් ලබා ගන්නටත් පුළුවන් නිසි ප්‍රතිකර්ම ගැනීමෙන්. ඒකට කිසිම කියන්නේ බය වෙන්න දෙයක් නැහැ නේද වෛද්‍යතුමනි? බය වෙන්නට ඕනේ ප්‍රතිකර්ම නොගෙන ඉන්නයි. මොකද ප්‍රතිකර්ම නොගෙන ඉන්නකොට තමයි සියලුම සංකූලතාවයන් කෙනෙකුට හැදෙන්නට පටන් ගන්න. ඉතාමත් ස්තුතියි වෛද්‍යතුමනි, ඉතාමත් පැහැදිලි. වෛද්‍යතුමනි හෙට දිනේදී දියවැඩියාව තත්ත්වයේ ඇතිවීම වැළැක්වීම සඳහා අද සිටම සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියෙක් ගත යුතු වැදගත්ම ක්‍රියාමාර්ගය කුමක්ද වෛද්‍යතුමියනි? එක ක්‍රියාමාර්ගයක් හැටියට ඔබ මගෙන් අහුවොත් මං කියනවා ව්‍යායාම කියලා. ව්‍යායාමය තමයි හොඳම විසඳුම ව්‍යායාමය. දියවැඩියාව පමණක් නෙවෙයි අනිකුත් නොයෙකුත් බෝනවන රෝග හුඟක් දියවලින් ගැලවෙන්නට පුළුවන්. සහ අපේ සමාජයේ අඩුවෙන්ම කරන දේ. දැන් පිට රටවල් වල ගියාම අපි දකිනවා සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න ගියත් ඒකට සහභාගී වෙන අය උදේ පාන්දර නැගිටලා තමන්ගේ ඒ දෛනික කටයුත්තක් හැටියට සැලකලා ව්‍යායාම ටික කරලා තමයි නැවත එන්නේ. නමුත්
අපි පුරුදු වෙලා නෑ ඒ ව්‍යායාමය කියන එක අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් කරගන්න. ඒක කරගත යුතුමයි. ව්‍යායාමය අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් හැටියට ආහාර ගැනීම, රැකියාවට යෑම, නිින්දට යෑම වගේම එක කෑල්ලක් තමයි ව්‍යායාම කියන්නේ. සමා වෙන වෛද්‍යතුමියනි, එතකොට ව්‍යායාමය කියන දේ කාල සීමාවක් තියෙනවද? ඒ කියන්නේ උදේ කරන්න ඕනේද නැත්නම් උදේ අවදි වෙන්න ඕනේද? මේ විදිය වැඩි රෝගෙන් පෙළෙන කෙනෙක්ට අපි උදේම අවදි වෙන්න අවශ්‍ය වෙනවාද? ඒක එහෙම ව්‍යායාම කිරීමට වෙලාවක් කියලා දෙයක් නැහැ. නමුත් අධික ලෙස දහඩිය දමන අවුව සැර අපේ දේශගුණයත් එක්කලා අපිට ඒවා හිතන්නට වෙනවා. එහෙම අධික ලෙස දහඩිය දමන අවුව තියෙන අවස්ථාවලදී ව්‍යායාම ගැනීම එච්චරම සුදුසු නැහැ. මොකද විජලනය වෙන්න පුළුවන් ශරීරය. ඒ වගේම නොයෙකුත් ශාරීරික අපහසුතා ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ව්‍යායාම කිරීමෙන් සාමාන්‍යයෙන් උදේ කාලය සහ සවස් කාලය තමයි මේ සඳහා සුදුසු. නමුත් එහෙම වෙලාවක් හොයාගන්න බැරි කෙනෙක් ඉරේලියට අහු වෙලා මිදුලේ කරන්නේ නැත්නම් වෙන ව්‍යායාම කරන ස්ථානයකට ගිහින් හෝ ව්‍යායාම කරනවා නම් දවසේ කොයි වෙලාව වුණත් ගැටලුවක් නැහැ. ඉතාමත් පැහැදිලි වෛද්‍යතුමියනි. අපේ වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ඔබට නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට උදව් කිරීමයි. අද දවසේ මේ කළ සාකච්ඡාව තුළින් ඔබේ ජීවිතයට බොහෝ දේවල් ඉගෙන ගන්නට ඇති. බොහෝ දේවල් ඔබේ ජීවිතයට එකතු කර ගන්නට ඇති. නැවතත් මෙවැනි වැදගත් හරවත් සාකච්ඡාවක් සමග ඔබ සමග එකතු වීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපිත් සමග සාකච්ඡාවට එකතු වුණු දකුණු කොළඹ ශිෂ්‍යන රෝහලේ දියවැඩියාව සහ හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍ය නිරංජලා මීගොඩ විතානගේ වෛද්‍ය තුමියට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. අයිබෝන් වෛද්‍යතුමියනි. අයිබෝන්.